හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝවම මගේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. මම හිරුනි. ඉතින් ඔයාලා බලන විදිහට මම මේ කොහෙද උදෙන්ම යන්නේ කියලා. මම මේ යන්නේ පළවෙනි වතාවට මගේ කැම්පස් එකට. ඒ කියන්නේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි මං දැන් මේ කෙලින්ම යන්නේ නම් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට නෙමෙයි. අද දෙසැම්බර් 15. ඉතින් අපිට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ දෙසැම්බර් 16. කැම්පස් එකෙන් අපිට කිව්වා දෙසැම්බර් 15 ඒ කියන්නේ ඔරියන්ටේෂන් එකට කලින් දවසේ ඇවිල්ලා හොස්ටල් වල ලියාපදිංචිය සිද්ධ කරගන්න කියලා. දැන් ඔයාලා බලනවා ඇතිනේ මම මොන කැම්පස් එකේ එක්කෙනෙක්ද කියලා. මම ජයවර්ධනපුර කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට තමයි සිලෙක්ට් වෙලා ඉන්නේ. අපි උදේ 6 වෙනකොට අපේ ගෙදරින් පිටත් වුණා. මොකද අපිට කැම්පස් එකෙන් දැනුවත් කරා උදේ 9 වෙනකොට කැම්පස් එකට ඇවිල්ලා ඉන්න කියලා. අපි උදේ 8 වගේ වෙනකොට කැම්පස් එකට ආවා. දැන් අපි මේ යන්නේ ජපුරේ බණ්ඩාරනායක ශාලාව හොයාගෙන. අපේ හොස්ටල් රෙජිස්ට්‍රේෂන් එක කරන්න අපිට ඒ ශාලාවට තමයි එන්න කියලා තිබ්බේ. අපි අපේ හොස්ටල් බෑග් ටික එහෙමම වාහනේ තියලා අපි ගියා හෝල් එක ගාවට. අපි එතනට කලින් ගියේ හින්දා ඒ වෙනකොටත් එතනට ළමයි වැඩි පිරිසක්ම ඇවිල්ලා ඉඳියේ නැහැ. ඊගාවට අපිව දෙමාපියන් එක්කම හෝල් එක ඇතුලේ වාඩි කරවලා අපිට හොස්ටල් සම්බන්ධව උපදෙස් මාලාවකුත් දුන්නා. ඊළඟට හෝල් එකේ ඉඳපු ළමයින්ට 6 දෙනා ගානේ වෙන් වෙලා හොස්ටල් එකට යන්න කියලා කිව්වා. දැන් අපි මේ යන්නේ ඉතින් ඒ විදිහට 6 දෙනෙක් විදිහට වෙන් වෙලා හොස්ටල් එකට. ඊගාවට අපි 6 දෙනාට හොස්ටල් රූම් එකක් වෙන් කළා අපිට අපේ රූම් එකේ යතුරු බාර දුන්නා. දැන් අපි අපේ හොස්ටල් රූම් එකට ගිහින් අපේ බෑග් එහෙම අස් කරලා වොෂ් එකක් දාගෙන දැන් මේ යන්න හදන්නේ හොස්ටල් එක ගාවම තියෙන කැන්ටින් එකට. අපි මේ විදිහට ගියේ අපේ රෑ කෑම එක ගන්න ඕනේ කොහොමද කියලා දැනගන්න. මේ තියෙන්නේ ඒ කැන්ටින් එක. ඉතින් මේකට ගියාට පස්සේ අපිට කිව්වා හවස 6:00 පස්සේ තමයි රෑ කෑම එක ගන්න පුළුවන් කියලා. ඊගාවට අපි අපේ හොස්ටල් රූම් එකට යන්න නැතුව පොඩ්ඩක් ඇවිදලා එන්න ගියා. මේ ඉන්නේ අපේ හොස්ටල් එකේ එහා පැත්තේ තියෙන ගෙදර ඉන්න යාළුවා. ඉතින් එයාගේ වැඩේ මෙතනින් යන අයට බුරු ඉන්න එක තමයි.
මේ ඉන්නේ අපේ හොස්ටල් එකේ ඉන්න තව යාළුවෙක්. ඉතින් එයා නම් ඉතින් පොඩ්ඩක් ආඩම්බරයි. එයා කතා කරාම ළඟටවත් එන්නේ නැහැ. ඊළඟට රෑ වෙලා අපි ආයි කැන්ටින් එකට ගිහින් අපේ රෑ කෑම එක ගත්තා. ඉතින් ඔන්න අද තමයි දවස. මේ දෙසැම්බර් 16 උදේ. අපි දැන් තේ එකක් එහෙම බීලා ඔරියන්ටේෂන් එකේ පළවෙනි දවසට යන්න තමයි මේ විදිහට ලෑස්ති වෙලා ඉන්නේ. අපිට ඔරියන්ටේෂන් එකේ පළවෙනි දවසේ වැඩවලටත් බණ්ඩාරනායක ශාලාවට තමයි එන්න කියලා තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ ඒ ශාලාව. එතනට ගියාට පස්සේ අපිව ගෲප් 6කට බෙදලා තමයි වාඩි කරෙව්වේ. ඉතින් මං ඉදියේ ගෲප් 1 එකේ. ගෲප් 1 එක තිබ්බේ ශාලාවේ පිටිපස්සේ හරිය වාඩි වෙන්න. අපිට උදේ 7:00 වෙනකොට මේ තැනට ඇවිල්ලා ඉන්න කිව්වා. අපේ ගෲප් 1 එකට උදෙන්ම තිබ්බේ ITRC සෙෂන් එකක්. ඉතින් ඒකට තමයි දැන් මේ සීනියර් සක්කලා අයියලා අපිව එක්කන් යන්න හදන්නේ. ITRC සෙෂන් එක ඉවර වෙලා අපිව එක්කන් ගියා යුනිවර්සිටි ටුවර් එකට. යුනිවර්සිටි ටුවර් එක අතරතුර සීනියර් සක්කලා අයියලා අපිට පොඩි සංග්‍රහයකුත් දුන්නා. ඊළඟට හවස 2 වගේ වෙද්දි ඔරියන්ටේෂන් එකේ සෙරමනි එකට මේ විදිහට තමයි බණ්ඩාරනායක ශාලාව හදලා තිබ්බේ. 2003 අගෝස්තු මාසයේ ඊට කලින් අවසාන අවුරුද්දේ ප්‍රතිඵල අවසාන අවුරුද්දේ විභාගයෙන් ඉවර වෙනවා. නොවැම්බර් විතර වෙනකොට උපාධි ප්‍රතිඵල දීලා ඉවර වෙනවා. ඒ නිසා කාලය තුල මෙම අධ්‍යයන කටයුතු අවසන් කරලා
ආර්ථික ශක්තිය විශ්වාසනීය මේ තියෙන්නේ අපේ සීනියර් සක්කලා අයියලා අපිව පිළිගන්න හදලා තිබ්බ තොරණ. දැන් අපි අද දවසේ වැඩ ටික ඉවර වෙලා හොස්ටල් රූම් එකට යන තමයි මේ හදන්නේ. අද ඔරියන්ටේෂන් එකේ දෙවෙනි දවස. අද වැඩසටහන් ටික තියෙන්නේ පිට්ටනියේ. අපි ඊට පස්සේ අපේ උදේ කෑම එක ගන්න කැලේ කඩේට ගියා. පිට්ටනියේ තිබ්බ වැඩසටහන් ටික වෙනුවට පස්සේ අපිව තවත් සෙෂන් එකකට එක්කන් ගියා. දෙවෙනි දවසේ හවස වැඩසටහන් ටික ඉවර වෙද්දී අපිට හොස්ටල් රූම් එකටවත් යන්න බැරි ගානට හොඳටම වැස්සා. ඉතින් ඒ හින්දා ටික වෙලාවක් ඉඳලා වැස්ස පෑවුවට පස්සේ අපි කැලේ කඩේට ගිහින් අපේ රෑ කෑම එකත් අරගෙන දැන් හොස්ටල් එකට යන ගමන් තමයි ඉන්නේ. අද 3 වෙනි දවස. ඒ කියන්නේ දෙසැම්බර් 18 වෙනිදා. අද තමයි ඔරියන්ටේෂන් එකේ අන්තිම දවස. අපි දැන් මේ යන්න හදන්නේ ටැලන්ට් ෂෝ එකට.
අද දෙසැම්බර් 19. ඉතින් දැන් ඔරියන්ටේෂන් එකේ දවස් 3 ඉවර වුණ හින්දා අපි දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. තවත් ලස්සන දවසක කැම්පස් vlog එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.